මේ වීඩියෝෙන් කතා කරන්නේ ඕපන් මයින් කියන ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකේ එයාර්ඩ්‍රොප් එක සම්බන්ධයෙන්. මම හිතනවා එයාර්ඩ්‍රොප් කරන කට්ටිය විදිහට ඕගොල්ලන් මේ එයාර්ඩ්‍රොප් එක අනිවාර්යයෙන්ම කරලා තියාගත්තොත් හොඳයි කියලා. ගොඩ දෙනෙක් හිතෙන්න පුළුවන් ඉතින් හැම එකේම ඔහොම කියනවනේ කියලා. ඒක ඇත්ත. මොකද ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුනොත් විතරයිනේ අපි එයාර්ඩ්‍රොප් එකේ පාර්ටිසිපේට් කරන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම කරන්න කියලා ඉතින් හොඳයි කියලා කියනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකත් අනිවාර්යයෙන්ම හොඳයි කියලා හිතන්න පුළුවන්. හොඳ සාධක ටිකක් තියෙන හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඒක ඕගොල්ලන්ටම තීරණය කරන්න පුළුවන්. මම යම්කිසි සාධක ටිකක් කියන්න ඕගොල්ලොත් හොයලා බලන්න. හොයලා බලලා මම කියන විදිහට කැමති නම් එයාර්ඩ්‍රොප් එක පාර්ටිසිපේට් කරන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක කියලා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ ඕපන් මයින් කියන ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ. ඕගොල්ලන් දන්නවා මේ මෑත කාලෙදි ගත්තොත් එහෙම වැඩිපුරම යූස් වෙන ටෙක්නොලොජි එක තමයි AI කියලා කියන්නේ. ඒ වගේම තව වැඩිපුර ඉස්සරහට යූස් වෙන ටෙක්නොලොජියක් තමයි AI කියලා කියන්නේ. ඊට අමතරව රොබෝ ටෙක්නොලොජි එක ගත්තත් ඒකත් තව ඉස්සරහට වැඩිපුර යූස් වෙන ටෙක්නොලොජි එකක්. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔය කියපු කාරණා දෙකම, ඒ කියන්නේ ඔය කියපු ටෙක්නොලොජි දෙකම මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට අමතරව අපිට DPIN ප්‍රොජෙක්ට් එකක් ඉදිරිය ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් විස්තර වෙබ්සයිට් එකේ තියෙනවා. මේකට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලන් රොබෝ ටෙක්නොලොජි එකට වෙනම OS එකක් පවා හදලා තියෙනවා. OM1 කියලා මේක හදලා තියෙන්නේ. මේකෙදි රොබෝවරුන්ට අර ටුක්ටක් හිතන්න පුළුවන් වෙන විදිහට, ඒ වගේම ඒගොල්ලන්ගේ තව රොබෝ කෙනෙක්ව අර අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන විදිහට ටිකක් අර ලොකු විස්තර ටිකක් තියෙනවා. අන්න එහෙම ටෙක්නොලොජි එකක් තමයි මේගොල්ලන් හදන්නේ. ඊට අමතරව තව දේවල් කිහිපයක් තියෙනවා. ඕගොල්ලන් ඒවා බලන්න. තව මේගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක දාගත්තාම අර මැප් එකක ඩීටේල්ස් ටිකක් මේගොල්ලන් කලෙක්ට් කරගන්නවා. ඒවත් මේගොල්ලන් මේ ටෙක්නොලොජි එක හරහා මේ රොබෝවරුන්ට ඇප්ලයි කරන්න යනවා. ඊට පස්සේ මේගොල්ලන් වෙනම බ්ලොක්චේන් ටෙක්නොලොජි එක හරහා තමයි ඉතින් මේ ඔක්කොම වෙන්නේ. අන්න ඕක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ඕගොල්ලන් තව දේවල් මේක ගැන හොයලා බලලා කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඊට අමතරව මේ ප්‍රොජෙක්ට් එකේ ෆන්ඩ් එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩොලර් මිලියන 20ක ෆන්ඩ් එකක් තියෙනවා. ඊට අමතරව මේක බැක් කරන කට්ටිය බැලුවොත් එහෙම Coinbase Venture, ඊට පස්සේ Pantera Capital, ඊට පස්සේ PI Network එක. අන්නේ ප්‍රොජෙක්ට් එකනොත් ඒ කම්පැනිස් ටිකනොත් මේකට සපෝට් කරනවා. ඉතින් ඕගොල්ලන් ඔය කාරණාත් එක්ක මේක කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ලොකු දේවල් නම් නැහැ. ඉතින් මේක කරන්න පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මම ඕගොල්ලන්ට කරන්නේ කොහොමද කියලා කියන්න. ඉතින් ඕගොල්ලන් මම කියපු කාරණාත් එක්ක අනිවාර්යයෙන්ම තීරණය කරන්න මේ එයාර්ඩ්‍රොප් එක පාර්ටිසිපේට් කරනවද නැද්ද කියන එක. අපි දැන් බලමු කොහොමද මේ ඕපන් මයින් කියන එයාර්ඩ්‍රොප් එක පාර්ටිසිපේට් කරන්න කියලා. ඔයගොල්ලන්ට මේ එයාර්ඩ්‍රොප් එක පාර්ටිසිපේට් කරන්න අවශ්‍ය ලින්ක් ඔක්කොම මම Telegram channel post එකකට දාලා තියෙනවා. ඒ post එකේ link එක පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ කෙලින්ම post එකටයි post එකේ ඔක්කොම link ටික තියෙනවා. මුලින්ම ඔයගොල්ලන් මේකේ app එක download කරගන්න ඕනේ. app එක download කරලා account එක හදා ගන්න ඕනේ. මම දැන් ඒක කරන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. ඊට කලින් ඔයගොල්ලන්ට තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම අලුතෙන් හදපු Crypto Talk Hub කියන මගේ YouTube channel එක. මේ YouTube channel එක ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මම ක්‍රිප්ටෝ වලට අලුතෙන් එනවා නම් මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා හරි විදිහට ඔයා ක්‍රිප්ටෝ වල ඉස්සරහට යනවා නම් ඔයා ක්‍රිප්ටෝ ජර්නි එක සාර්ථක විදිහට කරගෙන යනවා නම් මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. මම ඒ ඔක්කොම links දාලා තියන්නම් පල්ලෙහෙන්. ඔයගොල්ලන් තියෙන මේ වීඩියෝ එකත් බලන්න. ඔයගොල්ලන්ට ගොඩක් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව channel එකත් ඔයගොල්ලන් subscribe කරලා තියාගන්න, මතක තියාගන්න. මේකෙදි මම ඉස්සරහට ඔයගොල්ලන්ට මම දන්න හැමදේම වගේ කියලා දෙනවා මේ YouTube channel එක හරහා. ඒ හින්දා channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. පල්ලෙහා description එකේ link එක තියෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ එයාර්ඩ්‍රොප් එක පාර්ටිසිපේට් කරන්න කියලා. ඔයගොල්ලන්ගේ app එක download කරගන්න. download කරගෙන ඉවර වෙලා app එක open කරලා sign up click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතනට email එකක්, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නම ලබා දෙන්න, ඊට පස්සේ password එක නැවතත් ඒ password එක ලබා දෙන්න. ඊට පස්සේ agree කියන එකට tick එක දාලා ඔයාලට පල්ලෙහා තියෙන register කියන එක click කරන්න. මම දැන් account එකක් හදලා තියෙන හින්දා මම මේ ටික කරන්න යන්නේ නැහැ. මම මෙතනින් back වෙලා sign up with email කියන එක click කරලා මගේ account details දීලා මගේ account එකට log වෙනවා. ඕගලන්ගේ account එක log වුණාට පස්සේ මුලින්ම ඕගලන්ට Bluetooth එකට, location එකට, notification වලට access දෙන්නේ. ඕගලන් ඒවට access එක ලබා දෙන්න. මොකද ඕගලන්ට points earn වෙන්නේ නැහැ Bluetooth location වලට ඕගලන් access එක දීලා නැත්නම්. ඒ හින්දා අනිවාර්යෙන් මේ ටික ලබා දෙන්න. ඊට පස්සේ ඕගලන්ගේ map එක පෙන්නයි. ඒ විදිහට location මෙන්න මේ විදිහට පෙන්නයි. ඕගලන්ට ඊට පස්සේ මෙතන අර පල්ලෙහා අපේ
ප්‍රොෆයිල් අයිකන්න ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපේ ප්‍රොෆයිල් එකේ විස්තර අපි ක්ලේම් කරලා තියෙන බැජ් අපිට පෙන්වන පොයින්ට්ස් ප්‍රමාණය එහෙම පෙන්නනවා. ඒ පොයින්ට්ස් අපිට ක්ලේම් වෙන්නේ අපි ගමනක් යද්දි මේ විදිහට ඇප් එක ඕපන් කරලා ඒ ගමන යද්දි අපිට පොයින්ට්ස් කලෙක්ට් වෙනවා. ටිකක් පොඩි පොයින්ට්ස් තමයි කලෙක්ට් වෙන්නේ. ඒ වගේම ඔයගලන්ට තව අර රොබෝ අයිකන් එක බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝස් ප්ලේ වෙනවා. ඔයගොල්ලෝ මෙතන ලයික් බටන් එක ක්ලික් කරලා මේ විදිහට රේට් එකක් දීලා yes කියන එක ක්ලික් කරලා සබ්මිට් කරන්න. අන්න ඔය වගේ දේවලුත් කරන්න. එතකොටත් පොයින්ට්ස් ප්‍රමාණයක් ඔයගලන්ට earn කරගන්න පුළුවන්. ඇප් එකේ දින දැනට ඔය වැඩ ටික විතරයි තියෙන්නේ. හරි අපි දැන් බලමු ඊළඟ වැඩ ටික කොහොමද කරන්න කියලා. මම අර කලින් දාලා තිබ්බ රෙකෝඩ් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඒ කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තමයි ඔයගොල්ලෝ එක ෂෙයා කරගත්තේ. කොහොම හරි ඔයගොල්ලන් මේ විදිහට ඇප් එකේ වැඩ ටික කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකේ account එක හදලා log වෙලා ඊට පස්සේ Bluetooth ඒවට ලොකේෂන් වලට access එක දීලා ඉවර වෙලා ඔයගොල්ලන්ට තියෙන්නේ normal කොහේ හරි ගමනක් යද්දි ෆෝන් එකේ ඇප් එක ඕපන් කරලා ගමනක් යන්න. එතකොට ඔයගොල්ලන්ට points ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම වෙබ්සයිට් කියලා link එකක් දාලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා ඔයගොල්ලන් තියෙන මෙතනට ඔයගොල්ලන්ගේ account එක. ඒ කියන්නේ ඔයගොල්ලන් app එකට දීපු email එක මෙතනට ලබා දීලා password එක ලබා දීලා account එකට log වෙන්න. ඕන්න ඕක අනිවාර්යයෙන්ම හරියට මෙතනට ලබා දීලා log වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට account එකට log වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ account එකේ details ටික මෙතන ඒ විදිහටම බලා ගන්න පුළුවන්. පළවෙනියටම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රොෆයිල් අයිකන් එක තියෙනවා. කියන්නේ අපේ ඊමේල් එකත් එක්ක තියෙනවා. ඒක ක්ලික් කරලා ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරන්න. ඔයා බලන්න මුලින් මෙන්න මේ හරිය ඔයාට බැජ් එකක් ක්ලේම් කරන්න තියෙනවද කියලා. ඒක ගොඩක් වෙලාවට දැන් ක්ලේම් කරන්න නැහැ. නමුත් ඔයා බලන්න පළවෙනියටම මෙන්න මේ හරිය ක්ලේම් කරන්න තියෙනවද කියලා. ඒක ක්ලේම් කරන්න තියෙනවා නම් ඔයා මුලින් එන්නේ ඒක ක්ලේම් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන my device කියලා තියෙන අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් create a device කියලා තියෙනවා. අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාට මෙන්න මේ විදිහට වෙනම ටැබ් එකකින් ඕපන් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ create API key කියලා තියෙන අන්න එක ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා මෙතන I saved කියන එක ක්ලික් කරලා ඔයා මේක සේව් කරගන්න. හරිද? දැන් ওই විදිහට ඔයා ඒක කරගන්න. මම දැන් මේවා සේව් කරගෙන තියෙන මම කලින් ක්‍රියේට් කරලා තියෙන ඔයා ඒවා සේව් කරගන්න. අනිවාර්යයෙන්ම මේ ටික බලලා හදාගන්න. මම දැන් මේ මෙතන දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතන වෙබ්සයිට් එකට නැවතත් ඇවිල්ලා මේක රිෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ ඔන්න ඔයගලට මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ බලන්න මෙතන මින් කියන ඔප්ෂන් එක ඇති. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට wallet එක කනෙක්ට් කරන්න එනවා. මගේ wallet එක මම කනෙක්ට් කරලා තියෙන්නේ මේ මෙතන දැන් MetaMask එක ඕපන් වෙන්නේ නැති බග් එකක් තියෙනවා. ඕගොල්ලන් බලන්න ඔයගලන්ගේ wallet එක මෙන්න මෙතන ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් කනෙක්ට් කරන්න. මම දැන් OKX wallet එක ආයි කනෙක්ට් කරගන්න. මේ විදිහට කනෙක්ට් කියන එක ක්ලික් කරලා ඔයගොල්ලෝ කනෙක්ට් කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඔයගොල්ලන්ට ෆී එකක් යන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට බේස් නෙට්වර්ක් එකේ අඩුම Ethereum 0.02 එකකට වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර්ස් 3කට වැඩි ප්‍රමාණයක් ඔයාගේ බැලන්ස් එකේ තියෙන්න ඕනේ. ෆී එකක් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බේස් නෙට්වර්ක් එකෙන් තියෙන. ඊට පස්සේ මින් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන කන්ෆර්ම් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ෆී එකක් මෙතනදී යන්නේ නැහැ. ඒක ඒ විදිහට මින් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ නැවතත් ඩෑෂ්බෝඩ් කියන එකට එන්න. ඒකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් ඔය මැප් කියලා ඒ විදිහට බැජ් අපිට ක්ලේම් කරන්න තියෙනවා. ඒවා ක්ලේම් වෙන්නේ අපි මේ ටාස්ක් කම්ප්ලීට් කරාම. ඔයගොල්ලන් පුළුවන් තරම් අර මැප් එක එහෙම යද්දි චුට්ටක් ඔන් කරගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකත් ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මේ NFT එක මේ බැජ් එක බලා ගන්න පුළුවන්. මම දැන් ඔන්න ක්ලේම් කරලා තියෙන්නේ. ඕගොල්ලන් අර world coin කියන වෙනම world app එකක් තියෙනවා. world කියලා app එකක් තියෙනවා. එන්නේ app එක download කරගන්න මම link එක දාලා තියෙනවා. ඒක download කරලා තමයි මේක කරගන්න ඕනේ. මම දැන් ඒක කරන විදිය ඔයගොල්ලන්ට screen record කරලා තියෙනවා. මම ඒක ඔයාට පෙන්නන්නම්. මේක ලේසියෙන්ම ඔයාට කරගන්න පුළුවන්. ඒ app එක download කරලා ඒකේ account එක හදාගන්න මම ඒ ටිකත් ඔයාට පෙන්නන්නම්. ඒක ඒ විදිහට කරගන්න. ඔයගොල්ලන් Telegram channel post එකේ තියෙන link එකෙන් world app එක download කරගන්න. download කරගෙන ඉවරලා ඒක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තියෙන එතන tap to continue කියන එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මෙතනට එනවා. මෙතන sign up කියන එක click කරන්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට password එකක් දෙන්න වෙනවා. නැවතත් password එක දීලා confirm කියන එක click කරන්න. ඔයගොල්ලන්ට email මොකුත් මෙතන දෙන්න වෙන්නේ නැහැ. මුලින්ම ඔයගොල්ලන් අර sign up කියන එක click කරලා password එකක් ලබා දෙන්න. ඔන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට backup කරගන්න කියලා එනවා. මෙතන enable backup කියන එක click කරලා ඔයගොල්ලන් Google account එකකින් sign up වෙන්න. හරිද? අනිවාර්යයෙන්ම Google account එකකින් sign up වෙන්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට username එකක් දෙන්න එනවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතනට username එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ birthday එක ලබා දෙන්න. ලබා දීලා confirm කරන්න. ඊට පස්සේ මෙතනට phone number එකක් ලබා දෙන්න. ඒක වැඩ කරේ නැත්නම් skip කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක skip කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ account එකට log වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන ස්කෑන් කරලා අර බැජ් එක ක්ලේම් කරගන්න.
මෙතනති ඔගල මෙන්න මේ බැජ්ජකුඩ කලික් කරන්න ඒකුට කලික් කරට පස මෙන්න මේ විදිර කරෙට් කියල නවා එක කලික් කරන්න ඊට පස්සේ ඔන්න ඔගලන්ට කිවර් කෝඩ්ඩයක් ස්කෑන් කරන්නවා ඕගල්ලන්න තියෙන්නේ ඒ කිවර් කෝඩ් අර ඇ් එකින් ස්කෑන් කරන්න ඔගලන් ඇ් එක ඕපන් කරගන්න උඩවාට ස්කෑන් කරන්න ලෝගක බලාගන්න පුළන් ඒක කලික් කරලා මෙතට ඇක්සස් එක ලබාදීලා මෙන්න මේ කිවර් කෝඩ් එක ඔයා මේ විදිහට ස්කෑන් කරන්න තියෙන්නේ ඕක ස්කෑන් කරට පස ඔන්නවාට මෙතන කන්ෆර්ම් කරන්න ඇපරු කරන්න එක ඇපරු කියන එක කලික් කරට පස්සේ ඔය විදිහට වෙරිෆිකේෂන් සක්සස්පුල් කියලා ඇ් එකෙන් වාට බලාගන්න පුළුවන් ඊට පස්සේ මේ විදිහට වාට ලෝඩ් වෙලා ඕල් සෙට් කියල එනවා ඔයාට බලාගන්න පුළුවන් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක බැජ්ජක ක්ලේම් වෙලා කියලා බලන්න රීෆෙෂ් කරලා බලන්න මෙතන රීෆෙෂයි කරන කලික් කරන්න ඔන්නවාට බලාගන්න පුළන් ඒ බැද්ජක මෙතන ක්ලේම් වෙලා මෙතන ඕකේ කරගන්න ඔයාට ඒ විදිහට තමයි ඕක ක්ලේම් කරගන්න තියෙන්නේ ඒ වැඩේ තේ විදිර කරගත්තට පස්සේ ඊට පස්ස ඔගලන් තියෙන මේගොලගේ ඩිස්කෝඩ් එකට ජොයින්වෙන්න විතරයි වෙන නම් ඔගලන්ට කරන්න වැඩටික් නෑ දැනට ඔගලන් ඩිස්කෝඩ් එකට ජොයින් වෙන්න ඔගලන් ඩිස්කෝඩ්ට ජොයින් වෙලා ඔගලන්ට පුළුවන්කමක් තියෙනවන මෙන්න මේක ට්‍රයි කරලා බලන්න ඩිස්කෝඩ් එක වෙරිෆයි කරගන්න ඊට පස්සේ මෙතන නිය ක්වෙස්ටල මේගොල්ලන්ගේ OG රෝල් එකක් දෙනවා මෙන්න මේ OG රෝල් එක ගන්න පුළුවන් වාට ඩිස්කෝඩ් එකට 50ක් ඉන්වයිට් කරන්න පුළුවන් එක ඉතින් හැමෝටම කරන්න බෑ පුළුවන් කට්ටිය කරගන්න ඊට අමතරව තව OG රෝල්ලෙක් ගන්න පුළන් මේගොලන්ගේ මේ ටවිට පෝස්ට එකක් තියෙන මෙන්න මේ පෝස්ට එකටවා ලයි කල්ල රීටවීට් කරන්න ඊට පස්සේ එක රැන්ඩම්ලි තෝරලා මේගොල්ලන් 300කට ලබාදන ඔගොල්ලන ඉතින් එක ට්‍රයි කල්ල බලන්න මේ විදිහට මේ නියකුවස් තියනකට ඇල ඩිස්කොඩ් එක නියකුවස් තියනකට ඇවිල්ල මෙන්න මේක ට්‍රයි කල්ල බලන්න පුළුවන් කටි අනිවාරෙන් මේක ගන්න මේ රෝල්ල එක ගොඩක් වැදගත්තේ යොගලන්ට යාරුපයක් ලබා දුන්නොත් හොඳ රිවෝඩ්ඩ ලබාගන්න හිද අනිවාරයම මේක ට්‍රයි කරන්න මේක මිස් කරගන්න යන්න එපා ඔන්න ඔය ටික තම ඔගලට මේ ඕපන් මයින් කියෙන යාඩරොප් එක කරන්න තියන්නේ ඉස්සරහටන හැම අප්ඩේටයම ටෙලිග්‍රම් චනල්ලගේ ම දාන්න හිද ටෙලිග්‍රම් චනල ඇත අනිවාරම ජොයින් වෙලා ඉන්න මේ වීඩිය ගෙන ඔච්චන කතා කරන තින වීඩිය හමන විඩිය ලයි කරන කමෙන් කරන වගේ නොදන්නයාලු දරගන්න විඩිය අනිවාරම ශයා කරන්න